හිතන්න එක පැත්තකින් මිනිමෙරුමක් තව පැත්තකින් පුණ්‍යායතනයක් මේ දේවල් කොහොමද එකට සම්බන්ධ වෙන්නේ අද අපි කතා කරන්න යන්නේ හරියක චිත්‍රපටයක තිරපිටපතක් වගේ පෙනුනත් ඇත්තටම සිද්ධ වුණු අතිශය සංකීර්ණ ඒ වගේම සමාජයේම කම්පණයටපත් කරපු අභිරහස් ජාලයක් ගැනයි ජාතික මට්ටමේ ක්‍රීඩා ඛේදවාචකයක් පුණ්‍යාධාර පදනමක බැංකු ගිණුමක් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක තමයි අපේ කතාවේ ප්‍රධාන අභිරහස. භෞතික අපරාධ ස්ථානයක් මූල්‍යමය අක්‍රමිකතාවයක් එක්ක යාවෙන අපූර්ව හැඩතලයක් අපිට මෙතනදී දකින්න පුළුවන්. ඉතින් අපි පියවරෙන් පියවර මේ ගැටලුව ලියාගමු. පළවෙනි කොටස රග්බි තාරකාවගේ අභාවය. 2012 අගෝස්තු මාසය මුළු රටම ආදරය කරපු දක්ෂ ජාතික රග්බි තාරකාවක් වුණු වසීම් තාජුදීන් හදිසියම මිය යනවා. මුලින්ම මේක වාර්තා වුණේ නිකම් ඛේදනීය රිය අනුතරක් විදියට. හැබැයි පස්සේ කරපු විමර්ශන වලින් හෙළිවෙනවා මේක සැලසුම් සහගත පැහැර ගැනීමක් සහ ඝාතනයක් කියලා. ඒ විතරක් නෙවෙයි දේශපාලනික සම්බන්ධකම් තියෙන විශේෂ ඝාතක කණ්ඩායමක් මිට සම්බන්ධයි කියලා බරපතල චෝදනා මතුවෙන්න පටන් ගත්තා. දෙවන කොටස පුණ්‍යාධාර රථයේ සම්බන්ධය. WKKA0642 මේක නිකම් වාහනයක අංකයක් නෙවෙයි රග්බි ක්‍රීඩකයා පැහැර ගන්න පාවිච්චි කළායයි කියන රතු පාට ඩිෆෙන්ඩර් එකේ අංකය තමයි මේ. මේ වාහනය කාගේද කියලා හෙව්වොත් ඇත්තටම පුදුම හිතනවා. පළවෙනියටම මේ ඩිෆෙන්ඩර් එක ශ්‍රී ලංකා රතුකුරුස සමාජයෙන් කරපු පරිත්‍යාගයක්. ඊට පස්සේ ඒක බාර කරලා තියෙන්නේ හිටපු ජනාධිපති ආර්යවක් මෙහෙයවපු සිරිලිය සවිය කියන පුණ්‍යාධාර පදනමට. ඉතින් එල්ලවෙන ප්‍රධාන චෝදනාව තමයි රග්බි තාරකාව ඝාතනය වුණු ඒ දෛවෝපගත රාත්‍රියේ මේ පුණ්‍යාධාර පදනමට අයිති වාහනය මේ අපරාධයට යොදාගෙන තියෙනවා කියන එක. තුන්වන කොටස අවතාර හැඳුනුම්පත් සහ ගිණුම්. දැන් අපි මේ පදනමේ මූල්‍ය කටයුතු පැත්තට හැරමු. සාමාන්‍යයෙන් අපි බැංකු ගිණුමක් අරින්න ගියොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම වළංගු ජාතික හැඳුනුම්පතක් හරි પાස්පෝර්ට් එකක් හරි ඕනේනේ. ඒක පරිගණක පද්ධතියෙන් තහවුරු කරන්නත් ඕනේ. හැබැයි සුදුවැල්ල ශාඛාවේ විවෘත කරපෝ මේ පුණ්‍යාධාර පදනමේ ගිණුම හැදිලා තියෙන්නේ ඒ කිසිම මූලික ආරක්ෂක ක්‍රමවේදයක් නැතුවයි සම්පූර්ණයෙන්ම වෙනස්ම විදියටට. දැන් මේ දත්ත දිහා ටිකක් අවධානයෙන් බලන්න. මේ ගිණුමේ සල්ලි ගන්න පුළුවන් අත්සන්කරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඒත් පද්ධතියට දාලා තියෙන හැඳුනුම්පත් අංකවල තියෙන අමුත්ත දැක්කද? එස් රාජපක්ෂ කියන නමට තියෙන්නේ ඉලක්කම් දෙකේව 9ක්. ඒ කියන්නේ 22222222V. AMJ කුමාරි කියන නමට තියෙන්නේ ඔක්කොම එක ඉලක්කම්. හරියටම කිව්වොත් 11111111V. වළංගු හැඳුනුම්පතක් දීලා තියෙන්නේ KK දිසානායක කියන කෙනා විතරයි. මේ වගේ කවදාවත් තියෙන්න බැරි අවතාර හැඳුනුම්පත් අංක බැංකු පද්ධතියට ඇතුළත් වුණේ කොහොමද? ඉතින් මේකට ලැබුණු නිල උත්තරය තමයි මේක. බැංකු පද්ධතියේ මේ 3 දෙනාගේම නම් සහ ලිපිනයන් නිවැරදි. නමුත් ජාතික හැඳුනුම්පත් අංක පරිගණකයට ඇතුළත් කරද්දී පැහැදිලිවම දෝෂයක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම විදේශ ගමන් බලපත්‍රයක පිටපතක් දීලා තිබුණා. ඒ කියන්නේ මේක නිකම් පරිපාලනාත්මය හෝ ලිපිකරු දෝෂයක් කියන එකයි ඔවුන්ගේ තර්කය. හතරවන කොටස අතුරුදහන් මොහු මිලියන ගණන හඹා යාම. රුපියල් මිලියන 43ක්. ඔව් මේ පදනමේ ගිණුමේ තිබිලා හොයාගත්ත අති විශාල මුදල් ප්‍රමාණය තමයි ඒ. නිකන් අංක දෝෂයක් තියෙන ගිණුමක මෙච්චර ලොකු මුදලක් සංසරණය වුණේ කොහොමද කියන එකත් ලොකු ප්‍රහේලිකාවක්. එතකොට මේ මිලියන 43ට මොකද වුනේ? නිල වශයෙන් නම් මේ අරමුදල එකතු කරලා තියෙන්නේ මව්වරුන්ට නියමාසික පහසුකම් තියෙන ළමාරෝහලක් හදන්න. හැබැයි මේ මුදල් ගැන එල්ලවෙන බරපතල චෝදනාව තමයි ටොරින්ටන් මාවතේ අංක 26/18 ස්ථානයේ තියෙන පෞද්ගලික නිවසක් මිලදී ගන්න මේ සල්ලි පාවිච්චි වුණා කියන එක. ඒ කියන්නේ පුණ්‍යාධාර මුදල් පෞද්ගලික දේපලක් බවට හැරුණා කියන එකයි මේ චෝදනාවෙන් කියවෙන්නේ. තවත් පැහැදිලි කළොත් ඒ ටොරින්ටන් මාවතේ දේපල ගන්න රුපියල් මිලියන 35ක්ම මේ ගිණුමෙන් පාවිච්චි කළා කියලායි විමර්ශන වලින් චෝදනා එල්ල වෙන්නේ. අරමුදලේ වැඩිම හරියක් ගෙහින් තියෙන්නේ එතනටයි. පස්වන කොටස තොරතුරු හිලි කරන්නන්ට එල්ල වූ ප්‍රතිප්‍රහාර. 2015 පෙබරවාරි මාසයේ වෙනකොට මේ අසාමාන්‍ය ගිණුම් විස්තර මාධ්‍ය වලින් එළියට එනවා. ඊට දවස් කීපයකට පස්සේ මේ ගැන දැනගන්න ආසයි තුණු බැංකු සේවකයින් කීප දෙනෙක් මේ කතා ඇත්තද කියලා බලන්න පද්ධතියට ලොග් වෙනවා. ඒක වුණු ගමන්ම කළමනාකාරීත්වයේ මේ ලොග් වීම් ට්‍රැක්ටර්ලා ඒ සේවකයන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න පටන් ගන්නවා. මේක නිකම් රස්සාව සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේ ගිණුම දිහා නිකමට බලපු බැංකු සේවකයින්ට අන්තිමට සිද්ධ වුණේ රස්සාව නැතිවීමේ තර්ජනය වලටයි දැඩි මානසික පීඩනයකටයි මුහුණ දෙන්න.
තත්ත්වය කොච්චර දරුණු වුණාද කියනවනම් ඉලෙක්ට්‍ර වුණු සමහර බැංකු සේවකයින් තමන්ගේ ජීවිතය නැති කරගන්න පවා කල්පනා කළා කියලා වාර්තා වෙනවා. 6 වන කොටස දශකයක පිළිතුරු නොමැති ප්‍රශ්න. මුලින්ම නීතිමය බලධාරීන් මේ ෆයිල් ඔක්කොම වහලා දැම්මා. හැබැයි හරියටම දශකයකට පස්සේ මේ ගිණුමට ආදාළ සිදුවීම් 9ක් ආයමත් ඇගීමට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි දූෂණ මර්ධන ආයතන වලින් මේ ගණදෙන වලට ආදාළ නිශ්චිත විමර්ශන 7ක් දැන් නැවත විවෘත කරලා තිනවා. ඒ වගේම අපි අර කලින් කතා කරපු ටොරින්ටන් මාවතේ ගෙවල් මිලදී ගැනීම අදට දැඩි පරීක්ෂාවට ලක් වෙනවා. දශකයකට පස්සේ මේ ෆයිල් ආයත් විවෘත වෙන එක ලොකු හැරුම් ලක්ෂයක්. ඉතින් මේකෙන් පස්සේ මොකද වෙන්නේ? මේ ගොනු නැවත විවෘත කිරීම නිසා ජාතික ඛේදවාචකයක් සහ අවතාර මූල්‍ය ලෙජරයක් අතර තියෙන මේ සංකීර්ණ ජාලය අවසානයේදී ලියා ගන්න පුරුවන් වෙයිද? එහෙම නැත්නම් ඇත්ත සදාහටම හැංගිලා තියෙයිද? බලය මුදල් සහ යුක්තිය අතර තියෙන මේ සටන දිහා අපි දිගටම අවධානයෙන් ඉඳිමු.